Hi guys, මේ වීඩියෝ එකෙන් මම ඔයාලට එක්ස්ප්ලেইন කරන්න යන්නේ මම මේ රීසන්ට්ලි කියන්නේ ඉතාමත් මෑත කාලේ බිල්ඩ් කරපු මෙන්න මේ ඇල්ගොරිතම් එක සම්බන්ධයෙන්. ඉතින් මේ ඇල්ගොරිතම් එක ගත්තොත් එහෙනම් මම ඉනිෂියලි මේක බිල්ඩ් කරේ ස්ටොක් මාකට් එක ඇනලයිස් කරන්න. ඉතින් සරලව ඔයාලට මේ chart එකේ පේන්නේ blue color arrow එකකුයි red color arrow එකකුයි. ඉතින් ඒකෙදි සරලව පැහැදිලි කරන්න, ඒ කියන්නේ මෙතනදී මම pre-defined rules ටිකක් කෝඩ් කරලා තියෙනවා. එතකොට එයා ඒ කන්ඩිෂන්ස් මීට් වෙද්දින් මෙන්න මේ බ්ලූ කලර් ඇරෝ එකකින් පෙන්නනවා මාකට් එක අප් වෙන්න තියෙන පොටෙන්ෂල් එක වැඩි කියලා. එතකොට රෙඩ් ඇරෝ එකක් ආවොත් එහෙම එතනින් පැහැදිලි කරන්නේ මේ මාකට් එක ඩවුන් වෙන්න තියෙන පොටෙන්ෂල් එක වැඩි කියන එක සරලව. එතකොට මේ ඇරෝ එකක් ගන්න ලොකු කෝඩින් ප්‍රමාණයක් කරගෙන ලොකු ෆිල්ටරේෂන්ස් ටිකක් බයස් ෆිල්ටරේෂන්ස් එතකොට එන්ට්‍රි මේ කෝඩ්ස් ටිකක් ඒ කියන්නේ එන්ට්‍රි රූල්ස් ටිකක් මේ හැමදේම එතන යනවා. ඒ කියන්නේ මේ ඔයාලට සරලව මේක ඇරෝ එකක් වගේ පෙවුනට මේක ඇතුලේ මේ කෝඩ් එක හැම ටික් එකෙන් ටික් එකටම මේ මාකට් එක එක්සැමින් කර කර තමයි ඉන්නේ. හරිද? ඒතර මේ වෙලාවේ ගත්තොත් එහෙනම් මේ මාකට් ලයිව් යන්නේ. මේ වෙලාවෙත් මේ ඇල්ගොරිතම් එක මේ මාකට් එක දිහා බලන් ඉන්නේ. ඒතර මේ කම්පියුටර් පවර් එක යූස් කරලා තමයි මෙයා අපට ඒ කියන්නේ මේ වගේ තැන තියෙන probable අවස්ථාවක් ඒ කියන්නේ අපි තුමු මෙතනින් පස්සේ අපිට මේ මාකට් එක සෙල් වෙන්න තියෙන chance එකක් තියෙනවා කියලා. ඉතින් එයා ඒක දැක්කොත් එහෙම දීලා තියෙන conditions එක්ක එයා මෙහෙම red arrow එකක් එවනවා. ඒතර මේ red arrow එක ගන්න නම් එයා මේ හැම ටික් එකක්ම එක්සැමින් කර කර ඉන්නේ අර අපි බම දීලා තියෙන conditions එක්ක මීට් වෙනවද කියන එක. ඊට අමතරව මම කිසිම මේ ෆිල්ටරේෂන් එකක් ඇඩ් කරලා නැහැ. මොකද අපි දන්නවා මේකට අපි තව ලේයර් එකක් ඇඩ් කර හැකි. ඒ කියන්නේ මෙන්න මේ arrow එක ගන්නත් මම layers ඇත්තටම වලට කිව්වොත් මෙතන layers මම 7ක් ඇඩ් කරලා තියෙනවා. 7 layers වලට පස්සේ තමයි මේ ෆිල්ටරේෂන් එක එන්නේ. මේ ඇවිල්ලා fully develop කරපු ඒ කියන්නේ fully කියන්නේ තවත් enhance කරන්න තව තියෙනවා room එක. ඒ කියන්නේ දැන් 7 layers මම add කරලා තියෙනවා කියන්නකෝ. මේකට layers තව යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ඒතර අපිට සමහර filtrations කරන්න පුළුවන් මේක accuracy එක වැඩි වෙන විදිහටත් noise එක අඩු වෙන විදිහටත්. හරිද? හරි මම ලොකුවට දැන් technical කාරණා කියන්නේ මම ඔයාලට පැහැදිලි කරන්නම් මේ වැඩේ. එතකොට මේක මම කියවනේ ඉනිෂියලි මම මේක බිල්ඩ් කරේ ස්ටොක් මාකට් ඇනලයිස් කරන්න කියලා. ඉතින් දැනට නම් මම මේක දාලා තියෙන මේ euro USD 1 hour chart එකේ දාලා තියෙන්නේ. හරිද? මම නිකන් දැන් ඔයාලට ගිහින් පෙන්නන්නම්. ඒකෙන් මම ඉනිෂියලි මේක ඩෙවලොප් කරේ ස්ටොක් මාකට් එකේ හින්දා මෙතන මම ස්ටොක් මාකට් එකට ගිහින් අපි තෝරගමුකෝ ස්ටොක්ස් කීපයක්. අපි යමුකෝ Apple නේ ප්‍රසිද්ධයිනේ. ඉතින් Apple මාකට් එකේ මේක මම ඩෙවලොප් කරලා තියෙන්නේ ස්විං ට්‍රේඩ්ස් වලට. හරිද? ස්විංස් වලට. ඉතින් ඔයාලට පේනවා මේ ස්විංස් වලදී තාමත් හොඳට මේ මාකට් ඒ කියන්නේ මේ ඇල්ගොරිතම් එක ප්‍රෙඩික්ට් කරනවා. ඉතින් ගොඩක් අය සමහර අය දන්නේ නැතුව ඇති මේ ස්ටොක් මාකට් වලදී අපි precise entries බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි forex futures කියන්නේ leverage ස්ටොක් මාකට් එකෙත් leverage තියෙනවා. හරිද? ස්ටොක් මාකට් එකෙත් 6 times දක්වා leverage තියෙනවා. සාමාන්‍ය ස්ටොක් මාකට් එකේ leverage එක ඉතාමත් අඩුයි සාපේක්ෂව. අනිත් මාකට්ස් වලට වඩා සාපේක්ෂව. ඒතොර ස්ටොක් මාකට් ට්‍රේඩ් කරද්දී ගොඩක් වෙලාවට අපි precise entries බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒකයි ලෝකේ කියන්නේ ස්ටොක් මාකට් ට්‍රේඩ් කරන්න මාර පහසුයි. ඇත්තව ඕක තමයි ඇත්ත කතාව. අපි ඕනනම් වෙලාවක මේ මම වීඩියෝ එකකුත් ගේන්නම්. ඒ කියන්නේ ලෝකේ ට්‍රේඩ් කරන්න ලේසියම පහසුම මාකට්ස් ගත්තොත් එහෙම ඇත්තටම මේ ස්ටොක් මාකට්. ඉතින් ඒකේ ගුණ ටිකම තියෙනවා ක්‍රිප්ටෝ වල ස්පොට් මාකට් එකෙත් ඒකත් දැනගන්න. ඒ කියන්නේ ගොඩක් අය ක්‍රිප්ටෝ වල ෆියුචර්ස් මාකට් එකේ තමයි ඉන්නේ. නමුත් ස්ටොක් මාකට් එක වගේම වැලියබල් මාකට් එකක් තමයි ක්‍රිප්ටෝ වල ස්පොට් මාකට් එක. not futures අර මම හැමදෙස්සම කියන්නේ leverage එක අඩු වෙද්දී precise entries දාන්න ඕන තියෙන අවශ්‍යතාවය නැති වෙනවා. ඒතර මේ වගේ ඇල්ගොරිතම් එකක් බිල්ඩ් කරන්නේ අන්න ඒ අරමුණ සඳහාම තමයි. හරිද? දැන් මම Microsoft වලට යන්න. ඒතර මෙතනදී අපට ඕනේ මේ precise entries නෙමෙයි. මාකට් එකේ ඩිරෙක්ෂන් එක සම්බන්ධයෙන් අයිඩියා එකක් ගන්න තමයි මෙතනදී අපි මේන්ලි බලාපොරොත්තු වෙන්නේ. හරිද? ඉතින් මම ඔය ස්විච් කරද්දී ඔයාලට පේනවා කොහොමද ඒක ඇනලයිස් වෙන්නේ කියලා මේ මාකට් එකේ මේකත් එක්ක ඒ කියන්නේ බයස් එකත් එක්ක. හරිද? ඉතින් තව අපිට යන්න පුළුවන් Netflix වලට යන්න පුළුවන්. හරිද? මේ Netflix වලට. ඉතින් මම නිකන් සරලව ඔයාලට පැහැදිලි කරනවා මේ කොච්චර වැලියබල්ද කියලා. නිකන් උදාහරණයකට මෙන්න මේ බුලිෂ් පොයින්ට් එකේ ඉඳන් ඔයා මෙන්න මේ රෙඩ් පොයින්ට් එකට ගියොත් එහෙම මෙතන ගේන් එක තියෙනවා 50% ගේන් එක. ඒ කියන්නේ නිකන් කවුරු හරි එක්කෙනෙක් යාගේ පෝර්ට්ෆෝලියෝ එකෙන් මෙතන 10% එයාගේ 20% රිස්ක් කරොත් එහෙම 100% පෝර්ට්ෆෝලියෝ එකෙන් එයාට මේ වෙද්දි 50% ගේන් එකක් තියෙනවා. හරිද? ඉතින් ওই විදිහට තමයි මේ ස්ටොක් මාකට් එකේ ස්විං ට්‍රේඩින් පැත්ත යන්නේ. ඉතින් ඒ හින්දා මතක තියාගන්න මේ බිල්ඩ් කරලා තියෙන ඇල්ගොරිතම් එක precise entries දෙන ඇල්ගොරිතම් එකක් නෙමෙයි. හරිද? මොකද එහෙම අවශ්‍යතාවයක් නැහැ.
නමුත් ඉතින් මම පැහැදිලි කරන්න අවශ්‍ය හින්දා මට ඉතින් ඔයාලා අපි හැමෝම දැන් අපි ලංකාවේ ගොඩක් අය යූස් කරන්නේ මේ ස්ටොක් මාකට් නෙමෙයි මේ අපේ මොනවද ෆොරෙක්ස් මාකට් වගේ දේවල්නේ. ඉතින් ෆොරෙක්ස් මාකට් වගේ 1 hour chart එක වගේ ඇත්තටම හොඳයි. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මේකෙත් precise entries ඕන් නැත්තම් මේ ඇල්ගොරිතම් එක ගොඩක් හොඳයි. ඉතින් මට මේකේ පෙන්වන්න ඕනුනේ ওই කාරණේටත් වඩා ඔයාලා බිලීව් කරනවා දැන් හිතන්නකෝ මෙන්න මේ කාරණා. ඔයාලා බිලීව් කරනවද මේ ඇල්ගොරිතම් එක මම බිල්ඩ් කරලා තියෙන්නේ මේකේ ඇතුලේ කෝ කන්සෙප්ට් එක ගත්තොත් එහෙම ඉචිමොකු ඉචිමොකු වලින් තමයි මේක බිල්ඩ් කරලා තියෙන්නේ. හැබැයි මම මේක දැන් බය නැතුව කියනවනේ. ඒ කියන්නේ මේක ඒතර කෙනෙක්ට ඕන නම් පුළුවන් මේක රිසර්ච් කරලා එහෙනම් මගේ ඉතින් එහෙම තමයි ඈ. හරිද? නිර්මාණශීලී අය ඉන්නවනේ. ඒතර මෙන්න මේ මගේ ඇල්ගොරිතම් එකේ මෙන්න මේ එන්ට්‍රි කන්ඩිෂන් එකටම ගැලපෙන්න එයාට මේ ඉචිමොකු එක දාලා මොනව කරන්න පුළුවන්ද? ඉචිමොකු එක දාලා එයාට පුළුවන් මේක මේ පයිරේට් කරන්න. ප්‍රශ්නයක් නැහැ. මොකද ඒකට හේතුව මම කියවර දැනට මම ලේයර්ස් 7ක් ඇඩ් කරලා තියෙන්නේ. 7 layers 7ක් ඇඩ් කරලා හින්දා මම දන්නවා it's very hard. හරියට නිකන් අර මොකක්ද අර අපි කියන්නේ මොන ඉන්ටර්නෙට් එකට යනවා කියලාද? ඩාර්ක් වෙබ් එකට යනවා වගේ තමයි. අපි ඩාර්ක් වෙබ් එකට යන්නේ VPN VPN අස්සේනේ. ඒතර අපි දන්නවා ඩාර්ක් වෙබ් එකේ VPN layers වැඩි වෙන්න ඒකේ trace කරන්න තියෙන අමාරුකම වැඩි වෙන්නේ. මුලට එන්න අමාරුයිනේ. ඒ වගේම තමයි ඉතින් මම මේක ඔයාලත් එක්ක මෙහෙම ෂෙයා කරන්න හේතුවත් ඇත්තටම මෙතන මම 7+ layers වගේ ගිහින් තියෙන හින්දා මම දන්නවා මේක අනිත් පැත්තට ඇවිල්ලා මේ ඉනිෂියල් පොයින්ට් එකට එන්න තියෙන අමාරුව. ඉතින් එහෙම ආවොත් හරිම සතුටුයි මාව කන්ටැක්ට් කරන්න. අපිට ඒක තුළ ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන් එහෙම කෙනෙක් ඉන්නවා නම්. ඉතින් මම දැනට ඔයාලට පෙන්නන්නම් අපේ ඩිෆෝල්ට් ඉන්ඩිකේටර් එක. ඉතින් ඩිෆෝල්ට් ඉන්ඩිකේටර් එක තමයි මෙන්න මේක. මම දාන්න ඉචිමොකු එක. ඔන්න දැන් මම ඉචිමොකු එක දැම්මා. හරිද? ඉතින් මේ ඉචිමොකු එක දැම්මට පස්සේ හරි වදයක් නේ නේද මේ මොකද්ද? මම මේකේ ලැගින් ස්පෑන් එක අයින් කරන්නම්. මෙන්න මේ දෙයත් අයින් කරලා අපි ඔහොම තියමු. ඉතින් හරි සරලයි. ඉචිමොකු ගැන දන්නේ නැත්නම් ඔයාලට PDF එකක් හරි වීඩියෝ එකක් හරි බලන්න ඕන තරම් තියෙනවා මේ සම්බන්ධයෙන් කතා බහ කරලා. මම දැනට මේකේ දාගන්නම් බාස්. ඒතර ඔයාලට ටිකක් හොඳට පේන හින්දා. ඒකේ කෙනෙක්ට තරක් කරන්න පුළුවන්. මේක හරිම ඉනිෂියල් කන්සෙප්ට් එකක් නේ. ඔයා මේ ටෙන්කන්සෙන් කයිජන්සෙන් KJ TJ ක්‍රොස් එකෙන් ගන්න ඇතිරි කියලා. දැන් ඔයාලට පේනවා මම නිකන් මෙතන පෙන්නුවොත් එහෙම මේකේ ලස්සන වෙඩේ තමයි මෙතන ඉනිෂියලි මෙතන අපිමුකෝ මෙතන නෙමුකෝ අපි දන්නවා මෙතන තියෙනවා මේ දැන් මෙතන ක්ලවුඩ් එකෙන් පහළ අපි බිලීව් කරන්නේ bearish කියලා. ක්ලවුඩ් එකෙන් පහළ bearish කියලා. මෙතන බයස් ෆිල්ටරේෂන් එකක් දාගන්න පුළුවන්. ඒතර පළවෙනි වතාව මෙතන ඔයාලට පේනවා මේ ටෙන්කන්සෙන් එක KJ එකෙන් ක්‍රොස් වෙන්නේ මෙතන ක්‍රොස් වෙනවානේ. මෙතන ක්‍රොස් වෙනවා. එහෙනම් මෙතන ඇරෝ එකක් එන්න ඕනේ. මෙතන ඇරෝ එකක් ඇවිල්ලා නැහැ. මම මේ ක්‍රොස් එක ගැන විතරක් කතා කරනවා නම් මම මේ ඔයාලට කියන්නේ. හරිද? එහෙනම් මෙතන ඇරෝ එකක් එන්න ඕනේ. මෙතන ඇරෝ එකක් ඇවිල්ලත් නැහැ. හැබැයි ඇරෝ එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන. ඇරෝ එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන. එතකොට same goes to here. මෙතන ඇරෝ එක එනවා නම් මෙන්න මේ හරියෙන් තමයි ඇරෝ එක එන්න ඕනේ. හැබැයි ඇරෝ එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ වගේ පහලින්. හරිද? පහලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මට සරලව පෙන්නන්න ඕනේ. එතකොට මෙන්න මේ ඇරෝ එක මගේ ඇල්ගොරිතම් එකේ ඇවිල්ලා තිබ්බට මෙතන තමයි TK එක කයිජන්සෙන් එක ක්‍රොස් කරන්න. ඉතින් ඊට පස්සේ ගොඩක් පස්සේ තමයි මෙන්න මේ ඇරෝ එක එන්නේ. ඒකට හේතුව කෙනෙක් මට පෙන්වන්න ඕනේ සාමාන්‍ය ලෝකේ ප්‍රසිද්ධම ඉචිමොකු වලින් බේස් කරන සිස්ටමැටික් ට්‍රේඩින් ක්‍රමය තමයි ඔය TK KJ ක්‍රොස් එක ගන්නවා. ඊට අමතරව තව ගොඩක් තියෙනවා. මේ TJ KJ ක්‍රොස් එකෙන් පස්සේ ක්ලවුඩ් එකට රිට්‍රේස්මන්ට්ස් එකක් බලන් ඉන්නවා. ක්ලවුඩ් එක රිට්‍රේස්මන්ට් එකෙන් පහළ ට්‍රේඩ් කරනවා. එහෙම නැත්නම් ක්ලවුඩ් එක බ්‍රේක් අවුට් වෙන විදිහ බලනවා. ඕක තමයි කොමන් ස්ට්‍රැටජිස් ටික. ඊට වඩා ඇඩ්වාන්ස් දේවල් ඕන තරම් කට්ටිය හදලා තියෙනවා. ඉතින් මේකේ මම ඔයාලට කිව්වොත් 100% බේස් එක ගත්තොත් ඉචිමොකු. හරිද? මට මෙතන ඔයාලට මම කියන්න ඕනේ නැහැ නේ. අවුලක් ගන්න ඕනේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ තැනකට ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම මෙන්න මේ වගේ තැනකට ගෙනල්ලා තිනවනේ. කියන්නේ මෙන්න මේ අප්වර්ඩ් මූවමන්ට් එකම එයාගේ ඉනිෂියල් මූවමන්ට් එකේ නම කැච් කරලා තිනවා මේ ඇල්ගොරිතම් එක. අවස්ථා තුනකදී. හරිද? අවස්ථා තුනකදී කැච් කරලා තියෙනවා. ඒ වගේම තමයි යාගේ රිවර්සල් එකත් කැච් කරලා තියෙනවා. ඊට පස්සේ මෙයා මෙතන ෆේල් වෙනවා. මේක කැච් කරලා තියෙනවා. මෙතන කැච් කරනවා. මෙතන මික්ස් සිග්නල්ස් ටිකක් එනවා. මෙතන කැච් කරනවා. ඔය විදිහට තමයි යන්නේ. හරිද? ඉතින් මේ වගේ තැනකට ඩිවලොප් කරගන්න නම් අර වගේ මං කිව්වා ලේයර්ස් ගොඩක් ඇඩ් කරන්න ඕනේ. ඒ ලේයර්ස් ගැන මම හරි කැමති ඉස්සරහට කතා කරන්න. ඉතින් මට අර දැනට මේවා ප්‍රොප්‍රයිටර් හින්දා මට ඇත්තටම මේ කිසි දෙයක් මේක ඩීප් යන්න බෑ. මොකද මං හරි ආසාවෙන් ඉන්නේ මේක ඩීප් ගැන කතා කරන්න පුළුවන් නම් ඒකට හේතුව
ඒ කියන්නේ මම ඒතර වචනයක්වත් ඔයාලට කියන්න නැතුව ඉන්නම්. මොකද අපි යූස් කරලා තියෙන මැතමැටික්ස් පැත්ත ඇතුළ ගත්තොත් එහෙම දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක ඔයාලට එන්ට්‍රීස් කියන ඒවා. ඒ කියන්නේ දැන් ලෝකෙ ඉස්සර ට්‍රේඩිං එජ් එකක් කියන එක. ඒ කියන්නේ අපේ දැන් දශක කීපයකට එහා ගියොත් එහෙම අවුරුදු 20කට විතර කලින් එජ් එකක් කියන එකට වඩා දැන් තියෙන එජ් එකක් කියන එක රීටේලර්ස්ලට උනත්. දැන් HFT ට්‍රේඩර් හය ටයිම් ෆ්‍රේම් මේ HFT ට්‍රේඩර්ස් හයි ෆ්‍රීකවන්සි ට්‍රේඩර්ස්ලට ඕන තරම් තියෙනවනේ. මොකද යාලා මිලිසෙකන්ඩ්ස් වලට ඉන්නේ. දැන් අපි ඉන්නේ මිඩ් ෆ්‍රීකවන්සි ලෝ ෆ්‍රීකවන්සි වල. ඒතර අපිට සාමාන්‍යයෙන් නේකඩ් ඩයි එකට පේන හෝ මේ දේවල් වලට සාපේක්ෂව අපි ට්‍රේඩ් කරන්නේ. ඒ වුණාට මට ඔයාලට මම කියන්න කැමති දැන් තියෙන ටෙක්නොලොජි එකත් එක්ක දැන් තියෙන කේපබිලිටීස් එක්ක මේ එජ්ස් කියන ඒවා මිලියන් ගණන් හොයන්න පුළුවන්. එජස් හදන්න පුළුවන් ඇති තරම්. විවිධ ඇංගල්ස් වලින් එච් හදන්න පුළුවන්. ඔයාලා දන්නවද මේ ඇල්ෆා ඩිකේ කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ මම මේ ළඟදී කරන රිසර්ච් එකත් එක්ක ඔයාලට මම මේ පැහැදිලි කරන්න ඕන දේ. ඒ කියන්නේ අපි හිතමු most common edges වලට ගියාම most common ඒවාට ගියාම ඒවා ඩිකේ වෙනවා ඈ. ඒවා කාලයත් එක්ක ඩිකේ වෙනවා. ඒවා එන්න නැති වෙලා යනවා. මොකද බහුතරයක් එක වැළඳ ගන්න එතන අවශ්‍ය වෙන මූලික ඒ කියන්නේ ඒ ඇඩ්වාන්ටේජ් එක එන්නේ නැහැ. මේ ඇල්ෆා ඩිකේ කියන කන්සෙප්ට් එක කතා කරනවා නම් ඒක දවසක් කතා කරන්න ඕන දෙයක්. ඒක අපි ලස්සන වෙලාවක කතා කරන්නම් මම. හරිද? මම මේක තෝරගත්ත දේ තමයි මම ළඟදී නම් මේ රිසර්ච් එකක් කරන් යනවා. අර හැමෝම හිතන්නේ නැති out of the box කියන වෙනම කියන්නේ මම දැන් ළඟදී දැක්ක නිකන් එක සමහර වීඩියෝස් මම මේ කියන අර අපි හිතන්නේ නැති වෙනස්ම කතා. ඒ කියන්නේ ඔයයි මායි නිකන් බලන්නෙම නැති. හිතන්නකෝ නිකන් මෙහෙම උදාහරණයක්. මම උත්සාහවන්ත වෙනවා මේ මාකට් එකේ මොකද්ද මේ මෙන්න මෙහෙම සර්කල් එකක් නිර්මාණය වෙන්නේ. පොයින්ට්ස් දෙකක් අරගෙන සර්කල් එකක් නිර්මාණය කරනවා. මම මේ උදාහරණයකදී ඔයාලට මම මේ කොච්චර වියර්ඩ් කන්සෙප්ට් එකක්ද කියලා පැහැදිලි කරන්න ඕනේ. හිතන්න මම දකිනවා පොයින්ට්ස් දෙකක්. හරිද? පොයින්ට් දෙකක් දකිනවා මෙන්න මේ මෙතනයි මෙතනයි. එතන මම දකිනවා මෙන්න මෙතන ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් මෙතන තියෙන දුර සමානයි කියලා. එතන අපි දන්නවා මේක දුර සමාන පොයින්ට්ස් දෙකක් නම් මේක රේඩියස් එක කරගෙන මේ සර්කල් එකක් යන්න හැකිනේ. ඔන්න ඔහම සර්කල් එකක් අඳිනවා මම. එතකොට මම මේක ලොක් කරන්නම්කෝ හරිද? මම ඔයාලට කොච්චර මේවා ඇල්ගොරිතම් කරනවා නම් කවුරු හරි ඒක බලන්න හරිද? ඔන්න මම ආයෙත් කියලා දෙනවා. ඔන්න දැන් මේ මම දකිනවා පොයින්ට් එකක්. ඊට පස්සේ මිඩ් පොයින්ට් එකක් දකිනවා. තව පොයින්ට් එකක් මම ඈත් දකිනවා. මට පේනවා මම ඇල්ගොරිතම් එක හදනවේ. කියන්නේ මොකක් හරි මූවමන්ට් එකකදී මෙන්න මේ වගේ V shape මූවමන්ට් එකකදී මට මේ වගේ සමාන අරයන් ආවොත් එහෙම සමාන වේග මෙහෙම ප්‍රමාණ ආවොත් එහෙම මෙතනින් ඇල්ගොරිතම් එකෙන් සර්කල් එකක් යා ක්‍රියේට් කරගන්නවා. එතකොට කොයි වෙලාවක හරි මේ සර්කල් එක බ්‍රේක් අවුට් වෙනවනේ. සර්කල් එක බ්‍රේක් අවුට් වෙලා සර්කල් එකේ රිට්‍රේස්මන්ට් එකක් එන තැනදී ට්‍රේඩ් එක ගන්නවා බයි ට්‍රේඩ් එකක්. හරිද? අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒක ඒ වගේ එජ් එකක් කොහෙවත් නැහැනේ. ඒ වගේ එජ් එකක් කොහෙවත් නැහැ. කවුරුත් හිතන්නෙත් නැහැ. එතකොට මෙන්න මේ වගේ එජ් එක අපි කියනවා ඇල්ෆා එක ස්ට්‍රෝං. හරිද? ඇල්ෆා එක ඩිකේ වෙන වේගය අඩු වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි මේ එජ් එක සාර්ථක නම් පමණයි. ඒ කියන්නේ කොහොමද සාර්ථකද කියලා බලන්නේ. we have to back test මේක back test කරන්න ඕනේ. ඊට පස්සේ මේක forward test කරන්න ඕනේ. ඊට පස්සේ මේක verify කරගන්න ඕනේ. ඉතින් එහෙමත් ඇවිල්ලා ඒ රිසල්ට්ස් වලින් අපට පේනවා නම් මේකේ positive expectancy එකක් තියෙනවා කියලා. මෙන්න මේ වගේ එජ් එක ඇල්ෆා එක ඩිකේ වෙන වේගය අඩුයි. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මේක එක්ස්පෝස් වෙලා නැහැ. මේක එක්ස්පෝස් වෙන්නේ නැහැ. හරිද? ඒතර එක්ස්පෝස් වෙනවා අඩු වෙන තරමට මේ වගේ ඇල්ෆා එකකින් අපිට ට්‍රේඩ් කරන්න තියෙන ලොකු chance එකක් වැඩි. හරිද? ඉතින් මමත් ඉතින් මෙතන යූස් කරේ ඉච්චිමොකු කියලා මම ඔයාලට කිව්වට. දැන් මම කියනෝනේ බය නැතුව. ඒකට හේතුව දැන් ඇත්තටම මම ඉච්චිමොකු වලින් හරිම සරල කන්සෙප්ට් එකකින් මම හදුවා නම් මම ඔයාලට බයයි කියන්න. ඒතර මොකද ඒකට හේතුව හිතන්න 100 දෙනෙක් හදනවා කියලා මේ වගේ යාළගේ පෝර්ට්ෆෝලියෝ එක 1 මිලියන් කියලා හිතන්නකෝ. 1 මිලියන් පෝර්ට්ෆෝලියෝ එකක් තියෙනවා කියලා 100 දෙනෙක් විතර 100 මිලියන් වර්ත් පෝර්ට්ෆෝලියෝ එකකින් තමයි ට්‍රේඩ්ස් වැටෙන්නේ. හරිද? ඒක වෙනම කාර්යයක් අපි කතා කරමු. ඉතින් අර මං කිව්ව ලේයර්ස් ඇඩ් කරලා තියෙන හින්දා තමයි මේ මම මෙතන යූස් කරලා තියෙන්නේ. ඔයාලා හිතනවද වියර්ඩ් කන්සෙප්ට්ස් ටික. වියර්ඩ් නෑ ඒක. හරිම මැත්ස් බේස් ටිකක් අන්කොමන් කන්සෙප්ට්ස් ටිකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකින් තමයි මෙන්න මේ වගේ දෙයක් බිල්ඩ් වෙලා තියෙන්නේ. හරි මම ඉතින් ඔය ඉන්ඩිකේ මේක ඉචුබක අයින් කරා. ඉතින් මම නිකන් සරලව අපි නිකන් ගිහින් බලමු Amazon වලට යම් බලන්න. අපි ඉස්සෙල්ලා Amazon බැලුවෙත් නෑනේ. ඉතින් Amazon එක හරිද?
ඉතින් ඔය විදිහට තමයි මේ ඇල්ගොරිතම් එක. මේ ඇල්ගොරිතම් එක ගත්තොත් මගේ B grade යන්නේ. මම ග්‍රේඩින් සම්බන්ධයෙන් ඉස්සරහට කියන මේ Google මේ පිළිබඳ Google එකේ ලස්සන ට්‍රෙන්ඩ් එකක් ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ තැන් හරි වටිනවා. මොකද මේ වගේ තැනක ඉඳන් බයි කරන කෙනෙක්ට මේ වගේ තැනක දක්වා හෝල්ඩ් කරන්න පුළුවන් මේ මාකට් එක. ඒතොර අපි ගත්තොත් එහෙම නිකන් මම ඔයාලට අයිඩියා එකක් දෙන්නම් මේක ගැන. එතනින් නම් වගේ අපි ගත්තොත් 86ක ගේන් එකක් තියෙනවා මෙතන. 86ක ගේන් එකක් තියෙනවා. මේවා ප්‍රිසයිස් එන්ට්‍රීස් නැතුව ට්‍රේඩ් කරන විදිය අපස්සේ වෙලාවක් කතා කරමු. හිතන්න මෙයාගේ 1% රිස්ක් එකක් අරගෙන ගියා නම් මට 86% තියෙනවා මෙතෙන්ද වෙද්දි. හරිද? ඉතින් ඔය විදිහට තමයි ඉතින් ලොකු ගේන් එකක්. සාමාන්‍ය පෝර්ට්ෆෝලියෝ එකක මේ වගේ ලොකු ගේන් එකක් කියන්නේ අපි දන්නවා ෆොරෙක්ස් ට්‍රේඩර්ස්ලා විදිහට අපි සාමාන්‍යයෙන් එහෙම ගේන් එකක් බලාපොරොත්තු වෙන්නේ අවශ්‍යත් නැහැ. හරිද? මොකද ලෙවරේජ් ලොකු හින්දා එහෙම අවශ්‍යත් නැහැ. මේ නමුත් ස්ටොක් වගේ කරද්දී ලෙවරේජ් නැති හින්දා ඇත්තටම මේ වගේ ගේන්ස් බලාපොරොත්තු වෙනවා මේ ස්විං කරද්දී. ඉතින් මොකද 1 year වගේ ඇතුළත සාමාන්‍ය මොකද ලෝකේ වැඩිම මිලියනර්ස්ලා බිහි කරන ට්‍රේඩින් ඇසෙට් ක්ලාස් එක තමයි මේ ස්ටොක්ස් කියන්නේ. ස්ටොක්ස් තමයි ලෝකේ වැඩිම මිලියනර්ස්ලා බිහි කරන ට්‍රේඩින් ඇසෙට් ක්ලාස් එක. මොකද ෆොරෙක්ස් පැත්තේ ඉන්න ඕන තරම්. නමුත් ඒක ඉතාමත් අඩු පිරිසක් තමයි ඉන්නේ. හරි මං හිතනවා මේ පොඩි දෙයක් දැනගන්න ඇති කියලා. මට අර මෙතනින් අවසාන සාරාංශය මං ඔයාලට ටක් ගාලා කියන්නම්. ඒ කියන්නේ ඇල්ගොරිතමික් ට්‍රේඩින් ඔයාලා පුළුවන් ඉගෙන ගන්න. ඉතින් ඉන්නවනම් ඔයාලට මම අර කිව්ව දේ තමයි කවුරු හරි මෙතන ඇල්ගොරිතමික් ට්‍රේඩින් කරන් යන කෙනෙක් මම දැකලා තියෙනවා කීපයක් ඉන්නවා. ඔයාගේ ඇල්ෆා එක බිල්ඩ් කරද්දී පුළුවන් තරම් අර ලෝකේ කොමන් කියන ෆ්‍රේම්වර්ක් එකකින් එළියට ගිහින් කොමන් ෆ්‍රේම්වර්ක් එකකින් එළියට ගිහින් අන්කොමන් තැන් ටච් කරලා බලන්න ඔයාලට දැන් මේ වෙලාවේ තියෙන දුර්වලම සිස්ටම්ස් දැන් ඉච්චුමකු ඩිෆෝල්ට් ගත්තාම ඒ කියන්නේ ඉච්චුමකු වගේ ට්‍රේඩින් සිස්ටම් එකක් තනිව සැලකුවාම එයාගේ තියෙන පවර්ෆුල්නස් එක දැන් නෑ එච්චර. ඒක ඉස්සර තිබ්බා. ඒ කියන්නේ ඒක හැදුවේ. නමුත් ඒක මේ වෙලාවේ ගත්තොත් එහෙම එයා තනි සිස්ටම් එකක් විදිහට, ඒ කියන්නේ රෝ සිස්ටම් එකක් විදිහට අමුවෙන් ගත්තාම එයාගේ පවර්ෆුල්නස් එක අඩුයි. නමුත් අපට පුළුවන් ක්‍රියේටිව් වෙලා මෙන්න මේ ෆ්‍රේම්වර්ක්ස් වලින් එළියට ඇවිල්ලා එක්ස්පෙරිමන්ට්ස් කරලා ඒව ටෙස්ට් කරලා වෙරිෆයි කරලා ඒ ටූල්ස්ම භාවිතා කරලා මෙන්න මේ වගේ ටිකක් නේද අපට ඇල්ෆා එක උඩින් තියාගන්න පුළුවන් ට්‍රේඩින් සිස්ටම්ස් බිල්ඩ් කරගන්න. ඉතින් ඕක තමයි මගේ ෆයිනල් මට දෙන්න ඕන අදහස උනේ. හරි එහෙනම් thank you guys ඔයාලා බැලුවට. ඉතින් මොන හරි issues තිබ්බොත් ඔයාලට කමෙන්ට් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න ඔයාලා subscribe කරලා like එකක් දාලා යන්න. හරි